ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලින් පසු G7 කණ්ඩායමේ නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයට කිසිවිටකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවයි. ඒකාබද්ධ ප්‍රකාශයේදී G7 කණ්ඩායමේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පිළිබඳව සිය ස්ථාවරය නැවත තහවුරු කළ අතර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතියට සහාය පළ කර තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම සඳහා ඊශ්‍රායලයේ ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමේ සිදු කිරීමෙන් දින කිහිපයකට පසුවයි මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ. ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බව අපි තහවුරු කරමු. ඉරානයට කිසිවිටකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බව අපි නිරන්තරයෙන් පැහැදිලි කර ඇත්තෙමු. යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වෙයි. ඉස්රායල ඉරාන යුද ගැටුම් සම්බන්ධව ඉරානය සමග සාමසාකච්ඡා පැවැත්වීම සඳහා තමන් කිසිසේත් සම්බන්ධ වී නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටී. එමෙන්ම ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් සඳහා තමන් සටන් විරාමයක් සොයන්නේ නැති බවත් සටන් විරාමයකට වඩා හොඳ අවසානයක් සොයන බවත් ඇමරිකානු ජනාධිපතිතුමා පවසා තිබේ. තමන් ටෙහෙරානයේ සියලු ජනතාවට ඉවත්ව ලෙස දැනුම් දුන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මිනිසුන් ආරක්ෂිතව සිටීම බවද ඇමරිකානු ජනාධිපතිතුමා පවසා තිබේ. ඒ අනුව ඊශ්‍රායලය තුළ ඉරාන ප්‍රහාර වලින් මේ වනට පුද්ගලයන් 154 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඉන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා කර ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයන් 224 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 1200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා කර තිබේ.